Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගොල්ලෝ අද එනවද මාත් එක්ක පොඩි girls trip එකක් යන්න. අපි දැන් යන්න හදන සිටි එක පැය දෙකමාරක් 3ක් වගේ දුරයි රෝම් වල ඉඳන්. ඒ වගේම ලස්සන මුහුදක් තියෙනවා. ඒත් එකම හොඳම පිට්සා එක කන්න පුළුවන් එහෙ. ඔයගොල්ලෝ හිතලා බලන්න මේ කොහෙද යන්න හදන්නේ කියලා. ඉතින් මම ගෙවල් ගාවින් ඉඳන් බස් එකක් ගත්තා. ඊට පස්සේ ට්‍රේන් එකක් ගත්තා. ඒ ට්‍රේන් එක අරගෙන මම බැස්සේ උරුමල් යාන වලින් එතනින් තමයි මෑත්‍රෝ එක ගන්නේ ටර්මිනල් වලට යන්න. එතනදී තමයි මගේ ට්‍රැවල් පාර්ට්නර් හම්බෙන්නේ. ගයිස් මේක නම් ස්පෙෂල් ට්‍රිප් එකක්. මොකද මගේ යාළුවාගේ බර්ත්ඩේ එකට මම දීපු gift එක. And this was our first trip together and we were super excited. Guys, ඔයගොල්ලෝ දැනගන්න ඕන රෝම් වල ලයින් තුනක් තියෙනවා. ලයින් A, ලයින් B and ලයින් C. ලයින් C එක තමයි අලුතෙන්ම ඕපන් කරේ. ඉතින් මම ඉවසිල්ල නැතුව මගේ යාළුවා එනකන් හිටියා. And here we go. Daddy's here. අපි දැන් ආයේ metro B එක ගත්තා තිබුර්තිනා වලට යන්න. මොකද එතනින් තමයි අපි බස් එක ගන්න හදන්නේ. ඇත්තම කිව්වොත් guys මම දාදි වඳුරගෙන පොඩි කාලෙයි. හැබැයි ඒ කාලේ හරියට අවුරුදු ගාණක් තිස්සේ මම දන්න කෙනෙක් වගේ. ඒ තරම් ලොකු බැඳීමක් අපි දෙන්න අතර දැන් තියෙනවා. I'm really thankful that you came to my life. You are so loyal and genuine. Thank you for being yourself. Finally අපි ආවා තිබුර්තිනා ස්ටේෂන් එකට. උදේ 9ට තමයි බස් එක තිබ්බේ. ඉතින් අපි මේ සැරේ travel කරන්නේ ඊට බස් එකත් එක්ක. ඉතින් ඕගොල්ලන්ට දැන් හිතා ගන්න පුළුවන් අපි මේ කොහෙද යන්න හදන්නේ කියලා. මම දැම්ම කියන්නේ මේ කොහෙද යන්න හදන්නේ කියලා. හැබැයි දිගටම බලන් ඉන්න. අපි දැන් බස් එකට නැග්ගා. ඉතින් මේ සීට්ස් හොයන ගමන් තමයි ඉන්නේ. බස් එක ආවේ විනාඩි 10-15ක් විතර පාරක් වෙලා ඉඳන් අපි හෙට යද්දී 12වත් වෙයි. So let the journey begin. සමහරක් වීඩියෝස් ඔයගොල්ලෝ දැකලත් ඇති දාදිගේ vlog එකෙන්. දාදිව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දාදිවත් subscribe කරන්න. දන්දී journey. දාදිගේ මේ පළවෙනි සැරේ මේ සිටි එකට යන මගේ නම් හතරවෙනි සැරේ. හැබැයි කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. So guys, finally අපි ආවා Naples වලට. One of the best cities in Italy, and if you are coming to Italy, you should definitely come to visit. මේ වෙලාවේ නම් පුදුම බඩගින්න එකකින් හිටිය අපි දෙන්න. ඉඳ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් අපි ගියා මෑත්‍රෝ එක ගන්න. එතනින් විනාඩි 5ක දුරක තමයි තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ චේන්ත්‍රෝ එකට. අපි දැන් ඉන්නේ පියාත්සා ගැරිබාල්ඩි. ඒ කියන්නේ මේන් පියාත්සා එකක් ස්ටේෂන් එක ගාම තමයි තියෙන්නේ. ඉතින් දැන් කෝච්චිය අරගෙන අපි යන්න හදන්නේ පියාත්සා කවුර් වලට. ඉතින් guys මේක day trip එකක්. ඉතින් ඕගොල්ලන්ගේත් බලාපොරොත්තුවක් තියෙනවා නම් Naples බලන්න එන දවසේ මේ වීඩියෝ එක ගොඩක් useful වෙයි. මොකද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් හොඳම restaurants ඒ වගේම හොඳම තැන් Naples වලට ගියාම බලන්න යන්න. මෑත්‍රෝ එකෙන් බැහැලා පියාත්සා කවුර් වලින් එතනින් ඉඳන් පයින් යන්න තියෙන පොඩි දුරක් වියා දේ ත්‍රිබුනාලි වෙනකන්. ඒ වගේම අපි ඇවිදින ගමන් දැක්කා නාපොලි වල තියෙන පාරවල් ගොඩක් පොඩි. ඒ වගේම කඳු තියෙනවා ගොඩක් නගින්න. ෆයිනලි අපි ආවා වියා දේ ත්‍රිබුනාලි වලට. ඉතින් එතන තියෙනවා ගොඩක් කෑම කඩ. විශේෂ දෙයක් තමයි නාපොලි වල කෑම එක්ස්පෙන්සිව් නෑ පොඩ්ඩක්වත්. ගොඩක් චීප්. ඉතින් ගොඩක් කෑම වර්ග කන්න පුළුවන් පොඩි ගානකට. ඉතින් මේ පාරෙම තියෙනවා පුල්චිනැල්ල කියලා ස්ටැචු එකක්. ඒක ඇල්ලුවාම ලක් එක වැඩි වෙනවා කියලා නම් තිබ්බා. හින්දා ඉතින් අපිත් ඇල්ලුවා. සාලා දුවයි. අනේ. සාලා. ඔයගොල්ලන්ට ඇහුණා නේද මගේ නම කියනවා සාරා බෙර්දුව. ඒ කියන්නේ ඔයගොල්ලෝ එතනට ගියාම පොඩි වෙලාවක් ලයින් එකේ ඉන්න ඕන. නමත් බාර දෙන්න ඕන. අපි මේ ඇවිල්ලා ඉන්නේ ලන්ච් එක ගන්න සොර්බිල්ලෝ. සොර්බිල්ලෝ කියන්නේ one of the best pizzeria in Naples. ඉතින් ඔයගොල්ලෝ Naples වලට එනවා නම් අනිවාර්යෙන් මෙතනට එන්න pizza එකක් කන්න. දාදි ගත්තේ pizza එකේ තියෙන්නේ tomato sauce, anchovies and olives. මං ගත්තේ එකේ තියෙන්නේ tomato sauce and provolone cheese. අපි හොඳට කාලා pizzeria එකෙන් එළියට ආවා. ඉතින් එතන ඉස්සරහම තිබ්බා Aperol Spritz කඩයක්. €3 3යි. සාමාන්‍ය රෝම් වල නම් €8යි. එහෙනම් අපිට හිතුනේ එකක් අරන් බලන්න. එතකන් කඩේ අයිතිකාරයා දාදිගේ DJ එකේ ගැන විස්තර ටිකක් ඇහුවා. Nonostante Esatto, sì, sì, sì. Per fare il vlog, i canali YouTube è perfetto. complimenti.
දාදි ගත්තේ ලිමොන්චෙල්ලෝ ස්ප්‍රිට්ස් එකක් මම ගත්තේ ඇපරෝල් ස්ප්‍රිට්ස් එකක්. ඉතින් මේ දෙක අරගෙන අපි ඇවිද ගියා. අපි දැන් යන්න හදන්නේ Via Toledo. Via Toledo කියන්නේ රෝම් වල තියෙන Via del Corso අන්න ඒ වගේ ස්ට්‍රීට් එකක්. shops ගොඩාක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට shopping කරන්න ඕන නම් අනිවාර්යෙන් Via Toledo යන්න. මේ තියෙන්නේ guys Naples වල තියෙන ප්‍රසිද්ධම sweets. Oh my god guys මාරම රහයි. ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යෙන් කාලා බලන්න. ඔගොල්ලන්ට ස්වීට්ස් try කරන්න ඕන නම් Casa Infante කියලා තැනක් තියෙනවා. එතනට ගිහිල්ලා ගන්න. එතනින් ගන්න අනිවාර්යෙන් බබ්බා එකයි ස්ෆුල්යතැල්ල එකයි. එදා දවස guys මාරම රස්නේ ඉඳ අපි පොඩ්ඩක් ගියා සහරයකට. මොකද air condition තිබ්බ නිසා. අපි ටිකක් shop එකේ ඇතුළේ ඉඳලා අපි ආයෙ පටන් ගත්තා Via Toledo ඇවිදින්න. ඉතින් ඇවිදිද්දි මේ වගේ cute street වගේක් තිබ්බා. ඇවිදින ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මරඩෝනාගේ some pictures because he brought glory and pride to Naples. ඒ හින්දා එයා හරිම famous Naples වල. ඊට පස්සේ අපි ගියා Victoria's Secret obviously. එතනදී හම්බුණා super offer එකක්. අපි දෙන්නම ගත්තා Bombshell perfume එක මිලිලීටර් 100ක් එවුරු 60ට. ඉතින් ඊට පස්සේ අපි පේ කරන්න ගියා. එතන හිටපු කැෂියර් මට කිව්වා ඊමේල් එක අවශ්‍යයි කියලා. හැබැයි මම කිව්වට යාට තේරුන්නේ නැහැ. ඒ හින්දා මට මෙන්න කිව්වා ඒක ලියන්න. Via Toledo ඇවිදින ගමන් තව කියුට් තැනක් හම්බුණා. තරුණ ළමයි වගේක් තමයි එතන හිටියේ. මේ වගේ නිවුස් පේපර් එකක් ගහලා දෙන අපේ ෆොටෝ එකත් එක්ක. ෆොටෝස් ගහන්නේ මේ මොහොතේදී අපි ගත්ත ෆොටෝස් 4ක් වගේ හින්දා නිවුස් පේපර් 4ක් දුන්නා. මේකට එහෙම ප්‍රයිස් එකක් කියලා නෑ. ඒගොල්ලොත් කියන්නේ පොඩි ඔෆර් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ අපිට කැමති ගාණක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒක guys මාරම cute idea එකක්. මොකද අපිට දෙන ලස්සන මතක සටහනක්. Via Toledo ඇවිදින ගමන් ඔයගොල්ලන්ට තව ඉස්සරහට හම්බ වෙනවා Galleria Umberto Primo. එතනින් නම් විනාඩි 5ක් වගේ ඇවිත්තාම Piazza Plebiscito හම්බ වෙනවා. මෙතන cultural events ගොඩක් තියෙනවා. අපි දැන් ගොඩාක් ඇවිද්ද නිසා තීරණය කරා පොඩ්ඩක් බාර් එකේ ඉඳගෙන පොඩි chat එකක් දාගෙන හොඳ ග්‍රැනීට් එකක් බොමු කියලා. දැන් වෙලාව 5:06ක් වෙලා තිබ්බේ. 7ට අපේ බස් එකේ තිබ්බා. ඒ හින්දා අපි තීරණය කරා ටිකක් මුහුද පැත්තට ගිහිල්ලා අපි ආයෙ ස්ටේෂන් එකට යන් කියලා. ඉතින් බස් එක අරගෙන අපි ගියා ස්ටේෂන් එක පැත්තට. එතන තියෙනවා ස්ෆොල්යතැල්ල කියලා කඩයක්. එතනින් තමයි මම සාමාන්‍යයෙන් ස්වීට්ස් ගන්න ගෙදර ගෙනියන්න. මේ කඩේට එනවා නම් අනිවාර්යෙන් ගන්න බබ්බා එක. හැබැයි lemon flavor බබ්බා එකයි ස්ෆොල්යතැල්ල එකයි. මේ ටික ඔක්කොම අරගෙන අපි ගියා ස්ටේෂන් එක ඇතුළේ තියෙන කඩයක් ශලයි චීරු කියලා. එතන ග්‍රාෆි තියෙනවා guys මාරම රහයි. සිම්පල් ග්‍රාෆි තියෙනවා නුතෙල්ලක් තියෙනවා. මේ ටික ඔක්කොම උස්සගෙන අපි ගියා බස් ස්ටෑන්ඩ් එකට. ඉතින් ඔයගොල්ලෝ guys නාපොලි එනවා නම් හරි අමාරුයි shopping නොකර යන්න. මොකද එච්චරට බඩු තියෙනවා. ඉතින් guys ඔයගොල්ලෝ Naples එනවා නම් දවස් 2-3කට මතක ඇතුව කාබ්‍රිත් යන්න. ඒක මිස් කරගන්න එපා. ලස්සනම ලස්සන අයිලන්ඩ් එකක්. අපේ බස් එකත් on time ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි රෝම් යද්දී දැන් 10වත් වෙනවා. ඉතින් guys ඔයගොල්ලන්ටත් gift එකක් දෙන්න තියෙනවා නම් මම හිතනවා මේ වගේ gift එකක් වටිනවා කියලා. මොකද the memories will last forever. I hope you guys enjoy my blog. See you soon with another one. And meanwhile, don't forget to subscribe, like and share. Bye bye.